හායි යාළුවනේ හුඟ කාලෙකින් අපි ඔන්න ආයෙත් ආවා. මම හිතන්නේ ගොඩ කාලයකට පස්සේ අපි දැන් ආයෙ වීඩියෝ එකක් කරනවා. අද අපේ වීඩියෝ එකෙන් අපි කරන්න හදන්නේ මැලේසියාවේ මාසෙකට බඩු ගන්න අපිට කොච්චර මුදලක් යනවද කියලා බලන්න. ඉතින් අපි බලමු මැලේසියාවේ රින්ගිට් වලින් මාසෙකට බඩු ගන්න ලංකාවේ රුපියල් කොච්චරක් යනවද කියලා. එන්න අපිත් එක්ක අපි බලමු අද කොහොමද අපි බඩු ගන්නෙ, කීයක් මිල ගාණක් අපිට යනවද. අද මේ වීඩියෝ එකේ ඒක තමයි ඔයාලට පෙන්නන්නේ. මැලේසියාවේ මේ NSK කියන බ්‍රාන්චස් ගොඩක් මේ තියෙනවා. ඒකට අපි ආවේ කුචයිලාමා කියන සිටි එකේ තියෙන NSK එකට. ඉතින් අපි සාමාන්‍යයෙන් මාසේ බඩු ගන්නේ NSK එකෙන් තමයි. මේකේ බඩු ග්‍රොසරි බඩු වගේම ඇඳුම් ඒ වගේම ඉලෙක්ට්‍රික් බඩු ඒ හැමදේම මේකේ තියලා දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. එන්න අපිට ඒක. ටිෂු එහෙම තියෙන ඒරියා එකේ මුලින්ම අපි ආවේ එතනට. ඉතින් මලේසියාටත් එක්ක අපි මාසේ බඩු ගන්න ටික මෙන්න මේ විදිහට පොඩට ලියාගත්තා. මම හිතන්නේ ඔයගොල්ලොත් එහෙම තමයි. මොකද එතකොට අපිට මොකොත් මිස් වෙන්නේ නැහැ. අපිට හැමදේම අවශ්‍ය හැමදේම මේ විදිහට ලියාගත්තට පස්සේ එකින් එක ලේසියෙන් ගන්න. මේ තියෙන්නේ අපි ගමු මෙන්න මේ ප්‍රීමියම් කවර්ස් කියන බ්‍රෑන්ඩ් එකෙන්. මේක ඇවිල්ලා ගාන 5.80යි ආරේ. මම වීඩියෝ එකේ අන්තිමට මම දාන්නම් මැලේසියන් රින්ගිට් ලංකාවේ සල්ලි වලින් කීයද කියලා. ඉතින් මේක ඇවිල්ලා 5.80යි රින්ගිට් වලින්. අපි මේකක් ගමු. සෝස් එකක් ගන්න ඕනේ. ඉතින් අපි බලමු තියනවද කියලා. භාජනයක් ගන්නත් ඕනේ. මේක හොඳයි. මම ඔයාලට කිව්වනේ මෙතන ග්‍රොසරි බඩු වගේම හැම අයිටම් එකක්ම තියෙනවා. තව මේක උඩ තට්ටුවකුත් තියෙනවා. මේකටත් යමු. මුලින්ම අපි යට තට්ටුවේ ගන්න තියෙන බඩු ටික අරගෙන ඉමු. ග්‍රොසරි බඩු ටික. අපි බලමු මොනවද කියලා. හොදාන්නේ ගොඩක් වෙලාවට වොෂින් මැෂින් එකේ. අපි ගොඩක් වෙලාවට වොෂින් පවුඩර් පාවිච්චි කරනවාට වැඩිය මේ වගේ ලික්විඩ් එකක් පාවිච්චි කරනකොට රෙසින් වලට අර කුඩු වගේ එහෙම තැබෙන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේක. මේකේ කිලෝ 4 එක. මේක ආවෙල් 14යි 90යි. ඉතින් මේකෙන් හිතුත් ගමනේ. ලැවෙන්න. ගන්න ඕනේ. අපි මෙන්න මේ බ්‍රෑන්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ ඩවුනි. මේක හරියම සුවඳයි. ඔයාලා රූම් එකට එහෙම තිබ්බහම සාමාන්‍යයෙන් මේක මාසයක් විතර අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක ඕපන් කරලා මේක ඇතුලේ තියෙනවා නිකන් ජෙල් එකක් වගේ එකක්. හරියම සුවඳයි. ඉතින් අපි මේකෙන් එකක් ගමු. මේකේ ප්‍රයිස් එක වෙන්නේ RM 12.90යි. රින්ගිට් 12.90යි තමයි මේකේ ප්‍රයිස් එක. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ චොක්ලට් කියන ඒරියාවේ. ඉතින් මට චොක්ලට් එකක් ගන්න ඕනේ. මොකද මම හවසට කේක් එකක් හදන්න ඉන්නවා. අපි ඉතින් අයිසින් එක චොක්ලට් එකෙන් දාගමු. මෙන්න මේ ටැන්ගෝ කියන මෙන්න මේ බ්‍රෑන්ඩ් එක හරිම රසයි. අපි එකපාරක් try කරා. මම හිතුවා ඉතින් මේක එකක් අරගන්න. මේක ඇවිල්ලා රින්ගිට් 5.80යි තමයි එන්නේ. අපි ඒකත් ගමු. මම තව චොක්ලට් එකක් ගන්නවා අපේ ගෙදරට කන්න. මොකද අපේ ගෙදර ඉන්න චොක්ලට් පෙරේතෙක් අපේ හබි. ඉතින් එයා චොක්ලට් එකක්
ගොඩක් පැණි රසයි. ඉතින් මමයි අපේ හපි ගොඩක් වෙලාවට පැණි රස බිස්කට් කනවා අඩුයි. අපි ක්‍රීම් එකක් වගේ දෙයක් තෝරලා ගමු නේ. බ්‍රෑන්ඩ් එකෙන් වෙන මේක නෝමල් ක්‍රීම් කැකර් එකක්. මේක හරි රසයි. හරියට අපේ ලංකාවේ මංචි ක්‍රීම් කැකර් එක වගේ. ඉතින් මේකේ sugar ඇඩ් නැහැ කියලා තමයි මේකේ තියෙන්නේ ingredients වලට. ඉතින් අපි මේකෙන් එකකුත් ගමු. මේක වෙනවා 5.50. මේක වෙනවා රින්ගිත් 5.50. අපි එකෙන් එකකුත් ගත්තා. ගන්නවා ජුදීස් කියන බ්‍රෑන්ඩ් එකෙන් මාරි බිස්කට් එකක්. මේක හරිම කිරි රසයි. මේක වෙනවා 4.70. දැන් ඇවිල්ලා ඉන්නේ ජෙලි තියෙන තැනට. ඉතින් ජෙලි එකක් ගන්න ඕනේ. මේකේ තියෙනවා මැංගෝ ෆ්ලේවර් එක, බෙරි ෆ්ලේවර් එක, ස්ට්‍රෝබෙරි එක නම් අපි කාලා තියෙනවා. ඒක රසයි. ඉතින් අපි අද ගමු වෙන එකක්. අපි ගමු මැංගෝ එකෙන් ගමු. මේක වෙන්නේ රිගිට් 3ක් තමයි මේක වෙන්නේ. අපි මේක ගමු. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ කොයිටෙල් ගන්න. ඉතින් මෙහි ගොඩක්ම ෆේමස් පාම් ඔයිල් එක. හැබැයි අනිත් ඔයිල් වර්ගත් තියෙනවා. දැන් මෙතනින් තියෙනවා අපිට ඔලිව් ඔයිල් එක තියෙනවා, කොකනට් ඔයිල් එක තියෙනවා. ඉතින් අපි යම් බලන්න තව ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට කන්නේ මෙන්න මේ සන්ෆ්ලවර් ඔයිල් එක. මේක ඇවිල්ලා රිගිට් 26යි 90ක් තමයි වෙන්නේ. ඉතින් මේක හරිම රසයි. මේක කෑම හැදුනහම මේකෙන් හරිම රසයි. ඉතින් අපි මේ බ්‍රෑන්ඩ් එකෙන් ගමු. Natural Blend. මේකෙන් තමයි අපි අද ගන්නේ. යාවා කිරිපිටි ගන්න. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි අපි පාවිච්චි කරන්නේ විතර. මොකද මේක ලංකාවේ රහට අපිට සෙට් වෙනවා. ඉතින් මේක ඇවිල්ලා 58යි 730ක් තමයි වෙන්නේ. අපි මේක ගමු නේද? මේකෙන් ගන්නවා. ජූස් එකක් ගන්න ඕනේ. ඉතින් අපේ ලංකාවේ තියෙන සංකුයික් එකත් මෙහි තියෙනවා. එක ෆ්ලේවර්ස් වලින් මේ වෙනකොට මේකේ දාලා තියෙනවා. අපි මොන හරි එකක් ගමු නේද? අපි ගමු. අපි ගමු මෙන්න මේ මික්ස් ෆෘට් එක. ඒක ඇවිල්ලා රිගිට් 12.90යි තමයි දෙන්නේ. ඉතින් අපි මොනවා හරි රාමෙන් එකක් ගමු. මෙන්න මේක අපි එක දවසක් අරගෙන ගිහලා කෑවා. හරිම රසයි. ඉතින් මේ තරත් මේක ගමු. ගන්න ඕනේ. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකෙන් අපි අද try කරලා බලමු. මේක ඇවිල්ලා රිගිට් 5ක් තමයි වෙන්නේ. මේකේ තියෙනවා 1 kg. මේකේ කිලෝ එක පැකට් එකක්. අපි මේක try කරලා බලමු. අද මේකත් ගන්නවා. දැන් ඇවිල්ලා තියෙන්නේ සෝස් වර්ග තියෙන තැනට. ඉතින් මට සෝස් එකක් ගන්නත් ඕනේ අද. මෙන්න මේකෙන් අපි ගමු චිලි සෝස් එකක්. මේක වෙන්නේ රින්ගිට් 3යි 770යි.
සෝස් වර්ග නම් ගොඩාක් බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. මැගි එකක් තියෙනවා. මැගි එක චුට්ටක් අපිට හරියන්නේ නැහැ අපේ ටේස්ට් එකට. මෙන්න මේක නම් ටිකක් සැරයි පැණි රසයි දෙකම තියෙනවා. අපි ගන්නවා පරිප්පු මේක ඇවිල්ලා ග්‍රෑම් 500 අපි පැකට් එකක් ගමු කිලෝ එකක් ඕකේ මිලන සඳහන් අපි දැන් ඇවිල්ලා කුඹු ගන්න මේක ඇවිල්ලා 180යි තමයි මේක පැකට් එක අපි මේකෙන් දෙකක් දැන් වියලි ද්‍රව්‍ය අපි දැන් ගොඩක් බඩු අරගෙන ඉවරයි මේ වෙනකොට අපි දැන් යන් එළවලු මස් මාළු කියන පැත්තට මොකද මේකේ මේ ඒරියාවේ තියෙන සාමාන්‍යයෙන් නූඩල්ස් ඒ වගේ වියලි දේවල් අපි දැන් පිටිපස්සට යමු එළවලු මස් මාළු කියන ඒව ගන්න හාල් මැස්සෝ තමයි කරවල විදිහට අපිට ගන්න තියෙන්නේ. දැන් ලංකාවේ නම් කීරමීන්, කට කරවල, බල කරවල කියලා ගොඩක් වර්ග තියෙනවානේ. නමුත් මෙහෙට එහෙම එන්නේ නැහැ. මෙහි හාල් මැස්සෝ තමයි තියෙන්නේ. ඉතින් ඒකත් හාල් මැස්ස පොඩි වෙන්න හාල් මැස්ස ගාන වැඩි. හාල් මැස්ස ලොකුයි නම් ගාන ගොඩක් අඩු. ඉතින් අපි මේකෙන් ගමු. මේකේ කිලෝ එකක් $49යි 790ක් තමයි වෙන්නේ. ඉතින් අපි එකකින් හාල් මැස්සෝ කිලෝ එකක් වෙන්න ගමුනේ. අපි මේ වැඩ කරන කාට හරි පෙන්නුවම ඒගොල්ලෝ අපිට මේ විදිහට පැක් කරලා අරන් දෙනවා. බලන්නකෝ ඉතින් නේද? ලංකාවේ වගේ නම් අපි ගනීද මෙහෙම නේද? සෙනගක් අද ඉන්නවද කියලා වෙන්දට මෙච්චර සෙනග නැහැ. අද ගොඩක් අයිටම් ඉවර වෙලා තියෙනවා. හොඳ කෑමක් තියනවාද ඇවිල්ලා NSK එකට. මේ බලන්නකො මම හිතන්නේ මේක තුඹ කරවිල නේද? බලන්නකො මේක තුඹ කරවිලද කියලා. මේකෙන් බලන්න ඔයාලා මෙන්න මේ එළවලු අඳුරනවද කියලා. ඇත්තටම මම නම් දන්නේ මේ මොකක්ද කියලා. හැබැයි මේ බෝඩ් එකේ ගහලා තියෙනවා ලිප්පිනා කියලා. මේක කිලෝ එකක් $9.90ක් වෙනවා. දන්නේ මොකක්ද කියලා නම් දන්න කවුරුහරි ඉන්නවනේ ටික කමෙන්ට් කරන්න. අරගෙන ඉවරයි. අපි දැන් යම් චිකන් ගන්න. ඒක චිකන්, මටන්, පෝක් ඒ හැමදේම වෙනම සයිඩ් එකක තියෙන්නේ. එනේ අපි චිකන් ගමු.
සේරම බඩු අරගෙන බඩුකට බිල් කරලා ඉවරයි. අපිට බිල ආවේ 456යි රිංගිත්. රිංගිත් වලින් 456යි. මෙන්න මේක තමයි බිල. හරිද? එතකොට 456යි කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 32000. 32000ක බඩු තමයි මෙතන තියෙන්නේ. එතකොට මාසෙකට බඩු ලංකාවේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක අපිට රුපියල් 32000කට ගන්න පුළුවන්ද? ඒක තමයි අපේ මේ වීඩියෝ එකෙන් අපිට පෙන්වන්න ඕන උනේ. මොකද මැලේසියාව කියන්නේ ලිවිං කොස්ට් එක ගොඩක් අඩු රටක්. මේ වෙනකොට තාමත් ලිවිං කොස්ට් එක ගොඩක් අඩුයි. ඉතින් අපිට මාසෙකටම යන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 32000 35000ක් වගේ ප්‍රමාණයක්. අපි